2003 වර්ෂයේ A-level chemistry paper එකේ 26 වෙනි ගැටලුව පරිපූර්ණ වායු හැසිරීම උපකල්පනය කරමින් එකම උෂ්ණත්වය හා පීඩනයේදී පහත සඳහන් කුමන වායුමය ද්‍රව්‍යයේ ඒකක ස්කන්ධයක පරිමාව විශාලතම අගය ගන්නේද? මෙතන පරිපූර්ණ වායු හැසිරීම උපකල්පනය කරන්න තියෙන හින්දා අපිට PV සමානයි nRT කියන සමීකරණය යොදා ගන්න පුළුවන්. අපෙන් අහලා තියෙන්නේ ඒකක ස්කන්ධයක පරිමාවය වෙනස් විශාලතම අගයනේ. ඒක හින්දා මෙතනට අපි ස්කන්ධය සම්බන්ධ කරගන්න ඕනේ. ස්කන්ධය සම්බන්ධ කරගන්න පුළුවන් අපිට මවුල ගාන ලියා ගන්න පුළුවන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය විදියට. අන්න එහෙනම් මම ඒක මේ සමීකරණයට ආදේශ කරගන්නවා. එතන මම ලියා ගන්න පුළුවන් PV සමානයි n වෙනුවට ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය RT. ඊළඟට ප්‍රශ්නය කියනවා එකම උෂ්ණත්වය හා පීඩනයේදී කියලා. ඒ අණු අපිට ගන්න පුළුවන් උෂ්ණත්වය නියතයි පීඩනය නියතයි කියලා. R කොහොමත් නියතයක්. ඒ වගේම ඒකක ස්කන්ධයක. ඒ හින්දා අපිට ස්කන්ධයත් නියතයි කියලා ගන්න පුළුවන්. එහෙනම් අපිට ගන්න පුළුවන් V අනුලෝම සමානුපාතික වෙන්නේ 1යට මෞලික ස්කන්ධයට. අපෙන් අහන්නේ පරිමාව විශාලතම අගය ගන්නේ කුමන වායුවේද කියලා. එහෙනම් පරිමාව විශාලතම අගය ගන්නේ මෞලික ස්කන්ධය අඩුම වායුවේ. මෙන්න මේ අපි ලබාගත්තු සමීකරණයට අනුව. දැන් අපි බලමු දීලා තියෙන වායුන්ගේ මෞලික ස්කන්ධයන්. අපිට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් දීලා තියෙනවා. ඒ ඇසුරෙන් මෞලික ස්කන්ධය ගන්න පුළුවන් එක් වායුවේ. එතෙන් ගත්තට පස්සේ කාබන් දෙකක් තියෙන. එතකොට 12 2ක් 24යි. හයිඩ්‍රජන් 6ක් තියෙන. එතකොට 6යි. එතකොට 30යි එන්නේ. ඊළඟ ඔක්සිජන් ගත්තම 16 2ක් 32යි. ෆ්ලෝරින් ගත්තම 19 2ක් 38යි. ඊළඟ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගත්තට පස්සේ 32යි 2යි 34යි. ඊළඟට එතීන් ගත්තට පස්සේ 12 2ක් 24යි 4යි 28යි. අන්න එහෙනම් අඩුම මෞලික ස්කන්ධය තියෙන්නේ එතීන් වල. එහෙනම් අඩුම මෞලික ස්කන්ධය තියෙනවා කියන්නේ ඒ වායුවේ තමයි ඒකක ස්කන්ධයක පරිමාව විශාලතම අගයක් ගන්නෙ. එහෙනම් ඒ අනුව අපිට 26 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදිහට තෝරගන්න පුළුවන් 5 වෙනි පිළිතුර. මම හිතනවා ඔයාලට පැහැදිලි වුණා කියලා මේ ප්‍රශ්නයට පිළිතුර ගත්ත විදිය. මුලින්ම අපි PV සමානයි nRT කියන සමීකරණය ගත්තා. ඒකක ස්කන්ධයක් දැන් අපිට ස්කන්ධය සම්බන්ධ කරගන්න ඕන හින්දා අපි මොකද්ද කරේ? අපිට මවුල ගණන් ලියා ගන්න පුළුවන් ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය විදියට ඒ ඇසුරෙන් ආපහු සමීකරණය ලියාගත්තා. ඊට පස්සේ උෂ්ණත්වය නියතයි කියලා දීලා තියෙනවා. පීඩනය නියතයි කියලා දීලා තියෙනවා. ඒ වගේම ඒකක ස්කන්ධයක පරිමාව තමයි අපෙන් අහන්නේ. ඒ හින්දා අපි ඒ නියත පද ඉවත් කරලා ගත්ත සමානුපාතිකතාවය පරිමාව අනුලෝම සමානුපාතික වුණා 1යට m-ට. ඊළඟට අපෙන් අහන්නේ පරිමාව විශාලතම අගය. පරිමාව විශාලතම අගය එන්නේ මොන අවස්ථාවේදීද? අනුලෝම සමානුපාතික නිසා මෞලික ස්කන්ධය අඩුම අවස්ථාවේදී. අන්න ඒ අනුව තමයි අපි 26 වෙනි ගැටලුවට නිවැරදි පිළිතුර විදියට අංක 5 තෝරගත්තේ.